අයිබෝවන් ඔබට සුබ දවසක් අදත් ඔබ සම්බන්ධ වන්නේ යාල් ටීවී පුරවැසි කිරුළ සමගයි. පුරවැසි කිරුළ තුලින් ගෙවි ගිය කාලේ වගේම අපි ඔබට ඕදාන් රසක් ඒ වගේම ඔබගේ ජීවිතයට අවශ්‍ය කාරණා රසක් ඔබට දිරිමත්ව ආදර්ශමත්ව ගන්න පුළුවන් කාරණා රසක් තමයි ගෙවි ගිය කාලේ ඔබට ලබා දුන්නේ. මම හිතනවා ඒ කාරණාත් එක්ක ඔබ අපිත් එක්ක ඒ පිළිබඳ කතා කරද්දී බොහොමයක් කාරණා ඔබගේ ජන ජීවිතයට ඔබට එකතු කරගන්න පුළුවන් කමක් ලැබුණා. අපේ ආරාධිතයින් ඔබට කියන ඔවුන්ගේ අත්දැකීම් තුලින් කියන එකත් මේදී මතක් කරන්නට ඕන. විශේෂයෙන්ම අපි පුරවැසි කිරුළ තුලින් බලාපොරොත්තු වන්නේ රටේ විවිධ නාලිකාවන් වල ප්‍රධාන වශයෙන් පෙනී හිටින පුරවැසියන් නොවේයි. මොකද හේතුව ඊට වඩා විශාල වැඩ කොටසක් සමාජය තුල නිහඬව කරන විශාල වැඩ කොටසක් වගේම ආදර්ශයෙන් එය පෙන්වන්න පුළුවන් භූමියේ ඒ පිළිබඳව දකින්න ඵලදායීතාවයක් තියෙන පුරවැසියන් අපි ඔබ හමුවට ගෙනල්ලා ඔවුන්ගේ හඬ අවදි කරලා අපි ඔබට දිරියක් ශක්තියක් ලබා දෙන්නට තමයි පුරවැසි කිරුළෙන් අපේක්ෂා කරන්නේ. ඒ වගේම පුරවැසි කිරුළ පිළිබඳ ඔබගේ විවේචන ඔබගේ අගය කිරීම වගේම යම් යම් කාරණා සම්බන්ධව ඔබට තවත් දැනගත යුතු කාරණා පිළිබඳව මොනවා හරි තියෙනවා නම් අපිට දැනුම් දීම කරන්න අපි ඉදිරියට ඔබට අනුව ඔබගේ රුචි අරුචිකම් අනුව අපේ වැඩසටහනත් අපි වෙනස්කම් කරන්නත් සූදානම් කියන එක මෙහිදී නියතමානීව මතක් කරන්න ඕන. අද අපි මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන ව්‍යවසායකත්වයේ ගැන ඒ වගේම ධනාත්මකව හිතන ආකාරය ගැන ඒ වගේම සමාජ මෙහෙවරක් විදියට කොයි ආකාරයකටද අපි කටයුතු කළ යුත්තේ කියන පිළිබඳව ඒ පිළිබඳව සමාජයට ආදර්ශයන් දෙමින් කතා කරන ඒ වගේම මීට කලිනුත් අපේ වැඩසටහන් වල පැමිණි ආරාධිතයෙක් තමයි අද ඔබ හමුවට එන්නේ. ඔහු විශේෂයෙන් ගත්තාම ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ලැබියාව තුලම ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විශේෂයෙන්ම ක්‍රීඩා සමාජවල ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මුල් පෙළ කටයුතු කරලා තිබුණා. ඒ වගේම තමයි ඔහුට ඊට අමතරව ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරමින් මේ රටේ දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පරපුරකට නායකත්වයේ ගුරුහුරුකම් ලබා දෙමින් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවන් වලට එකතු වන්නට අවකාශ සලසා දීපු දක්ෂ ක්‍රිකට් පුහුණුකරුවෙක්. තවත් පැත්තකින් බලනකොට ඔහු එක්තරා විදියකට සමාජ සේවකයෙක්. සමාජයට සේවය ඔහුගේ අවශ්‍ය කොතනද ඒ තැනකදී ඔහු ඒ සේවය කරන්න නොපිකැලවම ඉදිරිපත් වෙනවා කියන එකත් සඳහන් කරන්නට ඕන. අනිත් පැත්තෙන් ගත්තාම ඔහු ව්‍යවසායකත්වයේ සාර්ථක ව්‍යවසායකත්වයේ ඒ කියන්නේ ව්‍යවසායකයා කියන එක තුළ ඔහුගේ ළඟ විශාල පිරිසක් රැකියාව කරන ගමම්ම ඔහු මේ තෝරාගත්ත ව්‍යවසායකත්වයේ කියන්නේ ක්‍රීඩාව සම්බන්ධව එකම තැනකින් හැමදේම ගන්න පුළුවන් ආකාරයට තමන්ගේ ව්‍යවසායකත්වයේ සංවර්ධනය කරන්නට ආයතනයේ සංවර්ධනය කරන්න ආදර්ශයෙන් කටයුතු කරපු ව්‍යවසායකයෙක් කියලාත් ඔහු හඳුන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන් ක්‍රීඩා භාණ්ඩ ක්‍රිකට් විතරක් නෙමෙයි අනෙකුත් ඕනම ක්‍රීඩා භාණ්ඩයක් එකම වහලක් යටින් ගන්න පුළුවන් තැනක් තමයි ඔහු බී කරලා තියෙන ඉදිරියේදී ඔහු ගැන කියනකොට ඒක අපි මතක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තාම ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක්. ධනාත්මකව හිතන ආකාරය පිළිබඳව ඔහු දේශන පවත්වමින් සමාජයේ ධනාත්මක පැත්තට යොමු කිරීමට කටයුතු කරන කෙනෙක්. ඔහු ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. නමින් ඔහු චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහතායි අද ආරාධිතයා විදිහට සම්බන්ධ වෙන්නේ. ආයිබෝවන් කියලා පිළිගන්නවා. ලසන්ත මහත්මිය ගැන කිව්වේ හුඟක්ම කාරණා ටික ඔබගේ චරිතය තුළ වෙන ව්‍යවසායකයන්ට වඩා දකිනා කාරණා ගණනාවක් තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයෙක්, සමාජ සේවකයෙක්, සමාජයට හුඟක් උදව් කරන කෙනෙක්, අනිත් පැත්තෙන් ගත්තාම ධනාත්මකව හිතන ආකාරය පිළිබඳව දැනුවත් කරන කෙනෙක්. දේශන පවත්වනවා. හැමදාම කාර්යබහුලයි ජීවිතය තුළ. ඒ වගේම ව්‍යාපාරයේ ඊටාම හොඳට කළමනාකාරීත්වයෙන් පවත්වගෙන යනවා ක්‍රීඩාව සම්බන්ධවම. ඉතින් ඒ නිසාම විශාල දෙයක් තිබෙනවා ඔබගෙන් සමාජයට ලබා දෙන්න. ඒ නිසා තමයි වාර කීපයක් ගෙනාවේ අදත් කතා කරන්නේ ඒ නිසාමයි. මම පළමුවෙන්ම අහන්න කැමතියි දැන් සමාජය වෙනස් වෙලා තියෙනවා රට. මාස ගාණක් තුල හුඟක් වෙනස්කම් සිදු වෙච්ච නව ආණ්ඩුවක් තිබෙන්නේ. අයවැයත් ඒ ආණ්ඩුවේ ආවා පහුගිය කාලේ. ඒකේ කිව්ව විදියට පඩි වැඩි කිරීම ඇතුළුවේ සහනත් ලබා දීලා තිබෙනවා. ව්‍යවසායකත්වයේ පැත්තට අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අතර ඇමරිකාවෙන් අපිට ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාගෙන් බාධාගත් ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොමත් එක්ක ව්‍යවසායකයෙක් විදියට අද මේ රටේ තත්වය ලසන්ත කොහොමද දකින්නේ? මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම පිළිබඳව. ඒකම මේ රට මේ යන විදිය හොඳයි. මේ විදියට තව අවුරුද්දක් විතර ගියා නම් අපිට ප්‍රශ්න හුඟක් අඩු කරගන්න පුළුවන්. සහ අපි හැමින්සෙන් බලන්න ඕනේ රටට මොනවද වෙලා තියෙන්නේ. ඇයි රට වැටුනේ?
අපිට තියෙන්නේ මොනවද අඩුපාඩු? අපි ඒවා බලන්නේ නැතුව අපි රටකට වෙන විශාල රටක් කියලා බය වෙලා එහෙම එකක් නැහැ. රට කොයි කාලෙත් ගම් වතුර තිබුණා, ඉඩෝර තිබුණා, ඒ වගේම ප්‍රශ්න තිබුණා හැම කාලෙකම. හැබැයි බලන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවිතය සුඛිත මුදිත කරන්න පුළුවන් සහ හොඳ කරන්න පුළුවන් කාටද? අපි එයාට තමයි කියන්නේ දක්ෂයි කියලා සහ රට හොඳට යනවා කියන්නේ. ඉතින් ඒකෙදි ප්‍රධානම තැනක් ගන්නවා මේ මුදල්. ඉතින් ඒකෙන්ද මේ මුදල් රටේ ආර්ථිකය සාමාන්‍යයෙන් ඒකට මුදල් නම් රටට නම් ආර්ථිකය ඒක හොඳට බලපානවා. ඉතින් ඒක කල්පනා කරන කෙනා තමයි හරියට කල්පනා කරන කෙනා තමයි රට හොඳට කරගලා කියන්න පුළුවන්. අපිට මේ රජය ගත්තොත් තාම ළඟ වැඩි කියන්නේ. ඒ වුණාට මේ දැක්කාම ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දැක්කත් එළියේ දැක්කා රට යන විදිහ දැක්කත් කිසිම හොරකමක් නොකර හිටියොත් මේ යන විදිහට ගියොත් අපිට යම්කිසි තැනකට එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ යම්කිසි අපි ගත්තොත් එහෙම ආයතනයක් ගත්තත් ඒක ඇතුළේ හොරකමක් වුණොත් ඒ ආයතනේ කඩන් වැටෙනවා. ගේකත් එහෙමයි තමන්ගේ දෙමව්පියන්ගෙන් සල්ලි කාගෙන් හරි සාක්කුවෙන් හොරකම් කරොත් ඒ ගෙදර එතන ප්‍රතිඵලයක් නැහැ. ඉතින් ඒ වගේම රටකත් විශේෂයෙන්ම රජයේ සේවකයෝ ඔවුන් වැඩ කරන්නේ නැතුව ඒ ආදායම් ටික මිනිස්සුන්ට බෙදෙන්න තියෙන ආදායම් ටික සල්ලි ටික මුදල් ටික දැනුම සහ අවශ්‍ය දේවල් ලබා දෙන්නේ නැති වෙනකොට ඒක අනිත් කට්ටිය ඒක හොරකම් කරනකොට නැත්තම් වෙන විදියට ගන්නකොට ඒ රට සංවර්ධනය වෙන්නේ නැහැ. මොකද රට හදන කට්ටියක් නෙමෙයි. ඒතකොට රටට සම්මාදන් වෙන කට්ටියක් තමයි මේ රජයේ වැඩ කරන සේවකයෝ ටික. ඔවුන් හැට වැඩ කරේ නැති වුණා වෙන දේවල්. ප්‍රයිවට් සෙක්ටර් එකේ නම් ඒ ආයතනය අයවැය බලනවා හොඳට. ඒවත් එක යන්නේ වැටෙනවා නම් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් තැන් හුඟක් තැන් තියෙනවා. ඒක එකපාරට වැටෙන්නේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් තමයි ඒගොල්ලෝ වැටෙන්නේ. ඔය රජයක් වැටෙනවා වගේ වැටෙන්නේ නැහැ. ඒකින්ද මම දකින දේ අපි හැමෝම බලන්න ඕනේ මුදල් අතර යන ක්‍රම බලන්න ඕනේ. රෙවෙනියුස් වැඩි කරගන්න ඕනේ. එතන ප්‍රධානම දේ ඉතින් ඒ ඇතුලේ හුඟක් දේවල් තියෙනවා අපි මේ උඩින් කතා කරන්නේ. හැබැයි දැන් මට මගේ ඒජියත් ගත්තා ඔබතුමා ගත්තත් සුන්දර නෑ ලයිෆ් එක. කොච්චර පාසල් යනවා අවුරුදු ගාණක් අවුරුදු 18 19 වෙනකන් පාසල් යනවා ඊට පස්සේ හයි ස්ටඩිස් වලට යනවා. ඒ අතරේ කොච්චර අපිට ප්‍රශ්නේ නැද්ද? හිත රිදුන තැන් කොච්චර ඇද්ද? ඒ අතරේ තමන්ගේ අම්මා තාත්තා දෙමව්පියෝ අපි වෙනුවෙන් කොච්චර කාලය කැප කරනවද? ඒගොල්ලෝ කරන දේවල්. ඒතර අපි ඊට පස්සේ රැකියාව කරනවා අපි මහන්සි වෙනවා උදේට යනවා හවසට එනවා. ඊට පස්සේ අපිට අපි කසාද බැඳලා පස්සේ අපේ ළමයි ටික ඔහොම තමයි අපේ අම්මා තාත්තත් කරේ අපිත් කරන්නේ මේ එක දිගට මේ දේ කරගෙන යනවා. එකම දේ අපිට මේවා අවශ්‍ය නැහැ අනිත්‍යයි මේවා දාලා යන්න වෙලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. කිව්වට පස්සේ අපිත් එක්ක හිතත් එක්ක බැඳෙන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ අපිට අපේ අම්මා තාත්තා වයසට යනවා. ඊට පස්සේ අපි වයසට යනවා. හැබැයි අපිට දාලා යන්න බෑ මොකද අපේ දූ දරුවෝ ඉන්නවා. වගකීම වැඩි. වගකීම වැඩි. ඉතින් මේ හිතත් එක්කන ගමනන්නේ. ඉතින් ඒකෙන්ද මේක අපි පැවිදි උතුමන්ලට ඒ ප්‍රශ්නේ නැති තරම් ඒකට අපිට බැඳීම් වැඩි. ඉතින් ඒක මේක තමයි ලෝකේ හැටි ස්වභාවය මේකයි. මේක තේරුම් අරගෙන අපි යනවා නම් හොඳයි කියලා හිතනවා. මේක මම හිතන්නේ ඇත්තටම හොඳයි. මොකද වර්තමාන රජයටත් මාස කීපයයි තවම. ඒ කාලය තුල ඔවුන් ඇත්ත වශයෙන්ම සංසන්දනාත්මකව බලාගෙන යනකොට හොරකම දූෂණය වංචාව පිළිබඳව ඔවුන්ට චෝදනා කරන්නට බෑ. ගෙවි ගිය කාලේ ඔවුන් ඒක ආදර්ශයෙන් පෙන්වමින් යනවා. රටේ තියෙන යම් ගැටලු සහගත තත්ත්ව ඇත්තම රසත් මහත්මයා කිව්වා වගේම ආර්ථිකය පිළිබඳ ප්‍රශ්න සහ අපි කොයි ආකාරයටද මේ ආර්ථිකය සඳහා අපේ කටයුතු වෙන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේ හැම එකක්ම ගැට ගැහිලා තියෙන අපිට බැඳීම් බොහොමයක් තිබෙන නිසා. ඉතින් මම හිතනවා හුඟක් කාරණා අපිට කතා කරන්න තව තියෙනවා. ඒ අතර මම අහන්න කැමති තව එකක්. ඇත්තම රසත් මහත්මයා ඔබ ගෙවි ගිය කාලය තුල බොහොමයක් සමාජ සේවා කටයුතු වල සම්බන්ධ වෙනවා. ධනාත්මකව යම් දෙසුම් පවත්වනවා. ඒ අයට කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඒ වගේම ඔබ ඊටාම කාරුණිකව විශේෂයෙන්ම යම් විදියෙන් මිනිස්සු ණය වෙලා යම් දේවල් මේවා කළා විශේෂයෙන් රත්තරන් ආභරණ එහෙම මේව වෙලා තියෙන අවස්ථාවල් දෙකකට පීඩ වෙලා තිබෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රධානම ජීවනෝපාය මේ කියන ව්‍යවසායක වෙන්නේ ක්‍රීඩා භාණ්ඩ පිළිබඳව ඒවා සහනදායි ගෙවීමේ ක්‍රම වලට සහ හොඳ ගුණාත්මක ප්‍රමිතියකින් යුතු භාණ්ඩ
ඔබ විශ්වසනීයත්වයෙන් මිනිසුන්ට ලබා දෙනවා සහයෝගය ලබා දෙනවා. මේ ඔක්කොමත් එක බලනකොට ඔබ හරියටම සාධාරණ ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්නේ. ඒ ගැන කිව්වොත් ගෙවි ගිය කාලේ කටයුතු කරපු ආකාරයත් එක්ක. ඔව් ඇත්තටම දැන් ගත්තොත් එහෙම අපේ රට ගත්තොත් එහෙම 2 කෝටි 30 ලක්ෂයක් 20 ලක්ෂයක් විතර මිනිස්සු ඉන්නවා. ඒතකොට ජනතාවක් ඉන්නවා. ඒ ජනතාව ඇතුලේ මම එක ව්‍යාපාරිකයෙක් පමණයි. එතකොට මගේ ව්‍යාපාරය ඇතුලේ ඉඳගෙන මට ඒ මේ ජනතාව වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න පුළුවන් හැකියාව පිළිබඳව සහ ඔවුන්ට ණයට ඒ බාණ්ඩ ලබා දීම, ඔවුන් හැම දෙයකින්ම බේරා ගැනීම සහ ඔවුන් උඩට ගේන්න, ඔවුන් ධනවත් කිරීමේ ලොකු ආසාවක් මට තියෙනවා. මම කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මගේ ව්‍යාපාරයේ ණයට බඩු දෙනවා කියන්නේ දන්නේ නැති කෙනෙකුට හරි අමාරු දෙයක්. ඉතින් මගේ YouTube channel වල මුළු ලංකාව වටේම මේක ප්‍රචාර වෙලා තියෙනවා. ඉතින් මම මේ දේ කරනවා. ඉතින් මම මේ දේවල් කරලා තියෙනවා. මම මේ වෙලාවේ කියනවා නම් නරේන්ද්‍ර මහතා හුඟක් කට්ටියව මම ලෝන් වලින් බේරගෙන තියෙනවා. ණය වෙච්චයන් බේරගෙන තියෙනවා. පොලි මුදලාලලාගෙන් බේරගෙන තියෙනවා. ගෙවල් වල පවුල් අවුල් වෙච්ච අය බේරගෙන තියෙනවා. සල්ලි නිසා. රට යන්නේ හිටපු අය නවත්තලා හොඳ ජොබ්ස් දීලා තියෙනවා. ඉතින් අපි මේ පිටරට ඔය සේවය එක රටවල් වල ගෘහ සේවයට යන අය නවත්තලා තියෙනවා. මොකද හේතුව පොඩි ළමයි ඉන්න ෆැමිලිස් ලොකු දුකක් ඒක. ඒකින්ද එයාපෝට් එකට ගියහම දකින්න පුළුවන් ඒවා නවත්තලා තියෙනවා. ඉතින් මම ඔවුන් මගේ ආයතනය මගින් මම ඔවුන්ට හුඟක් දේවල් සලස්සලා තියෙනවා ජුනියර් ක්‍රම. මගේ ආයතනයට එහෙම අය දුප්පත් අය ඔය සල්ලි අවශ්‍ය රැකියාවල් අවශ්‍ය හුඟක් කට්ටියට මම එතන පරිසරය හදලා දීලා තියෙනවා මගේ ආයතනයට භාණ්ඩ සප්ලයි කරන්න. එතකොට මම ළඟ දැන්ට ඉන්න 150ක් විතර එහෙම කට්ටිය. භාණ්ඩ මටම හදලා ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා අමුද්‍රව්‍ය ගෙනල්ලා නිෂ්පාදනය කරලා මගේ ආයතන ඒක මේ සප්ලයි කරනවා. එතකොට දැන් ඒගොල්ලෝ හොඳට ටික ටික යන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ මට මෙහෙම කරන්න පුළුවන් නම් අඩුම ගානේ 200කට 300කට වත් ඒක පොඩි ආයතනයකින් ඒ අනිත්‍යල කොහොම කරන්න පුළුවන්ද කියන එක තමයි මම මෙතන ඉන්නේ. වෙලා තියෙන්නේ හොඳ මිනිස්සු ඉන්නවා, ව්‍යාපාර කරන අය ඉන්නවා. ඔවුන් හිතන්නේ ඔවුන් තනියෙන් යන්න බලනවා. ඉතින් අර මම දකිනවා හැබැයි ඒ අතර වෙනස් ඔය ධම්මික පෙරේරා මහත්තයා එහෙම එයා හුඟක් අයට රැකියාව දීලා තියෙනවා. ඔයා හුඟක් එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා. හුඟක් දැනුවත් කරනවා, උදව් කරනවා. මම හුඟක් ගරු කරනවා. සමහර අඩුපාඩු වෙන්න පුළුවන්. හැබැයි හොඳ ව්‍යවසායකයෙක්. ඉතින් අපේ මේ රටේ ඉන්න ව්‍යවසායකයෝ ප්‍රමාණය අඩුයි. 100%ට වඩා අඩුයි. වෙන රටවල් ගත්තාම ඉන්දියාව ගත්තාම 110ක් විතර ඉන්නවා. චයිනා ගත්තාම 15ට අඩුයි. තායිලන්ත ගත්තාම 128ක් විතර. ඉතින් අපි මේ ව්‍යවසායකඩේ වැඩි කරගන්න පුළුවන් නම් රජයක් හැටියට අපි මේක රජයක් මගින් හිතන්න ඕන දෙයක්. හැබැයි අපි හැම කෙනාම මේවා හිතන්න අරගත්තොත් අපි මේ නිකන් ඉන්නේ නැතුව හැම කෙනාම මහන්සි වුණොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. අපි යුද්ධ වෙනස් කරානේ. මට අනිවාර්යෙන් ෂුවර් අපි අවුරුදු 10ක් ඇතුළත මේ රට වෙනස් වෙනවාමයි මේ විදිහට ගියොත් චේන්ජ් එකක් වුනේ නැත්තම්. හැබැයි මම විශේෂයෙන් කියන්න ඕනේ හොඳට යන දෙයක් විනාශ කරනවා නම් ඒක ඉස්ලාම් බලපාන්නේ යාගේ ෆැමිලි එකට. හොඳ මිනිස්සු ඉන්න තැනක හොඳ කෙනෙක්ව නරක කියලා පෙන්නලා ඒක විනාශ කරොත් ඒක වෙන්න පුළුවන් තමන්ගේ පාසල වෙන්න පුළුවන්, ගේ වෙන්න පුළුවන්, පාසල වෙන්න පුළුවන්, තමන්ගේ ආයතන වෙන්න පුළුවන්, රට වෙන්න පුළුවන්. කිසිම කෙනෙක් තමන්ගේ හොඳට යන කෙනෙක් විනාශ කරලා ඒක ඒ සම්බන්ධ බොරු ප්‍රචාරයවල මේක විනාශ කරලා කඩාකප්පල් කරොත් ඒ විනාශ ඉස්සලාමින් තමන්ගේ දෙට. ඔව් මම හිතන්නේ හරියටම හරි. ඕක ඇත්ත වශයෙන්ම කියනවා නම් තමන් විසින් කරන දේ තුල තව කෙනෙකුට අපවාදයක් වන විදිහට කඩාගෙන මට්ටන්න දේවල් චේතනාවෙන් කරනවා නම් එහෙම වැරදි නොකර ඉදිරියට නිවැරදි මාර්ගයේ යන කෙනෙක්ව ඒකේ පළමු බලපෑම Tamanට එනවා කියන එක අතරම සන්ත මහත්මයා කිව්ව කාරණාව පොඩ්ඩක් ඔබ හිතලා බලන්න ඕනේ. මොකද ඔබටයි ඉස්සෙල්ලාම එන්නේ. අනිත් පැත්තෙන් පොඩ්ඩක් ගත්තම තව කාරණාවක් මම අහන්න කැමතියි මෙන්න මෙහෙම. දැන් ධනාත්මකව හිතන ආකාරය පිළිබඳ ඔබ කටයුතු කරගෙන යනවා කියනවා. දැන් අපේ මේ පුරවැසියොත් ඉන්නවා දැන් මේවත් අහගෙන ඉන්නකොට දැන් අර ව්‍යවසායකත්වයේ කියන ණයබර ගැන එහෙම අපි කතා කළාම මේ අයට දෙන්න පුළුවන් කොහොමද ධනාත්මකව කටයුතු කරන ආකාරය පිළිබඳ ඔබගේ අදහස? ඇත්තටම මේ රටේ විශාල ප්‍රමාණයක් දැන් ණය වෙලා ඉන්නවා. ඒක අපිට බැලුවම තියෙනවා මයික්‍රෝ ෆයිනෑන්ස්,
පොලි මුදලාලයාගෙන් මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් ඊට පස්සේ මේ වාණිජ්‍ය බැංකුව වලින් සහ රජයේ බැංකුව වලින් ණය අරගෙන මම හුඟක් තැන් වලට යනවා මම දකිනවා. මේ හැම කෙනාම මේ ණය ගෙවා ගන්න බැරුව තියෙන්නේ උන් අයවැය ගැන දන්නේ නැහැ. සමහර අය පොලි මුදලාලයාගෙන් සල්ලි ගත්තාම පොලි මුදලාලයා මැක්සිමම් වගේ වැල් පොලි දාලා එකතු කරනවා. ඔක ගත්ත කෙනා ඉන්නේ. එයාට ඒක ඔළුවට බරක්. ඒක හින්දා මේක ලියන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ, ප්ලෑන් කරන්නේ නැහැ. එයා බරක්. ඉතින් ඒක මම දකින්නේ කෙයාලස් කියලා. ඒ කෙයාලස් හින්දාම එයා ණයකාරයෙක් කෙනා. ඊට පස්සේ එයා ඒ ගෙදරට මේක හංගනවා. සමහර හස්බන්ඩ් වයිෆ්ට හංගනවා, වයිෆ් හස්බන්ඩ්ට හංගනවා. මේකේ ණය අරන් දීලා තියෙන්නේ වෙන පැත්තක ඉන්න කෙනෙකුට. එහෙම හුඟක් කට්ටිය ඉන්නවා උදව් කරන්න ගිහිල්ලා. ඉතින් මේක වැල් පොලි වෙලා ඊට පස්සේ තව කෙනෙක්ගෙන් පොලියට ගන්නවා මේක බේරන්න ඕමම ගිහලා මම එක්කෙනෙක් ලේඩි කෙනෙක් දන්නවා 15 දිනක්ගෙන් ණයට අරගෙන පාණ්ඩුදුර පැත්තේ ලේඩි කෙනෙක්. මගේ වීඩියෝ බලලා ඔබතුමාගේ එකක්ම වීඩියෝ ගිහලා මම හම්බෙන්න 15 දිනක්ගෙන් ණයට අරගෙන. ඉතින් බේරන්නම් බෑ මටත් අමාරුයි බේරගන්න. මං එයාට කිව්වා හස්බන්ඩ් කියන්නේ හස්බන්ඩ්ගේ සල්ලි ටිකක් නාස්ති වෙවි යනවා මේ. ඉතින් එහෙම කට්ටිය හරි අමාරුයි. හැබැයි මම පස්සේ යාට කියලා දුන්නා වගා කරන්න, මහන්සි වෙන්න, ජොබ් එකක් කරන්න, වියදම් අඩු කරන්න හස්බන්ඩ් ඇත්ත කියලා ඒ පොලි මුදලාට කතා කරලා පොලිය ගෙවන එක නවත්තලා එයාගේ ගත්ත මුදල ගෙවන්න try කරන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ සහන ලබා ගන්න රජයේ කොහේ හරි ආයතනයක් තියෙනවා. ඒ සහන මන්දිරයට ගිහිල්ලා ඒගොල්ලන්ගේ සහනයක් ලබා ගන්න මේකට කියලා. මොකද පොලි මුදලායෙන් සල්ලි ගත්තොත් හරිම අමාරුයි. ඊපස්සේ මයික්‍රෝ ෆයිනෑන්ස් ඒගොල්ලන් ගාන වැඩි. ඊට පස්සේ අපිට පුළුවන් රජයේ බැංකු ඒව වාණිජ්‍ය බැංකු වලින් ගත්තා නම් ඒගොල්ලෝ බේර ගන්න පුළුවන්. ඉතින් මම හැම කෙනාටම කියන්නේ අය වැය දැනගෙන වැඩ කරන්න, මහන්සි වෙන්න, රෙවෙනියුස් වැඩි කරගන්න. වෙන මුකුත් නෑ, රහසක් නෑ මේකේ. මේකේ තියෙන්නේ තමන් ප්ලෑනක් ගහලා ඒක ෆෝකස් කරලා තමන්ගේ මයින්ඩ්සෙට් එක හදාගෙන ඒ ටාගට් එකට යන්න ඕනි යම්කිසි කාලයක්. අපි කියන්නේ කන්සිස්ටන්සි කියලා. එක දිගට වැඩ කරලා තමන්ට විශ්වාසයක් එනවා. දැන් මට මේ ගඟ ගලනවා වගේ සල්ලි ටික එනවා. මේගොල්ලෝ මොකද එන්නේ ඉස්සල්ලා මේ පාටි දානවා, වහන ගන්නවා, ගෙවල් හදනවා, ඔක්කොම දේවල් කරනවා. අර පර්ෆියුම් මේ පර්ෆියුම් ගන්නවා. ගෙදර ඉන්න ළමයි සන්තෝෂ කරන්න යනවා. හැබැයි ළමයි දන්නේ නැහැ මේ තාත්තයි එක්ක අම්මා එක්ක අම්මා වෙනවන් තාත්තා වෙන්න පුළුවන් ගෙදර විදන් කරන්නේ. මේගොල්ලන්ගේ මේ ආදායම් මාර්ගයේ මේගොල්ලෝ වියදමයි ආදායමයි කොහොමද කරන්නේ කියලා ළමයි දන්නේ නැහැ. ළමයි ඉතින් අඬනවා අර කැමිල්ලනවා මේ කැමිල්ලනවා. හැබැයි දෙමාපියෝ දැනගන්න ඕනේ තමන් කොතනද ඉන්නේ කියන එක සහ මැනේජ්මන්ට් කියන එක අයවැය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක නැතුව යන්න බෑ. මම හිතන්නේ තා හොඳයි ඒ කාරණා ඔබටත් යම්සි අවබෝධයක් එකෙන් එන්නට ඇති. අපි යාල් ටීවී පුරවැසිකරුවේ විරාමය ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තව බොහෝ කාරණා කතා කරන්න තියෙනවා. හැදී සිටින්නේ. විරාමයෙන් අනතුරුව නැවතත් අපි එකතු වන්නේ යාල් ටීවී පුරවැසිකරුවල සමගයි. අද ඔබ හමුවට එන අපේ ආරාධිතයා ඔබට සුපුරුදු මුහුණක්. ඔබ ධනාත්මකව කතා කරන, සමාජ සේවා කරන, ව්‍යවසායකෙක් විදිහට සාර්ථකව කටයුතු කරන කෙනෙක්. චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහතා සමගයි අද අපි මේ සාකච්ඡා කරන්නේ. විරාමයට පෙර ඔහු ඉතාම පැහැදිලිව කිව්ව කාරණාවක් තමයි ආදායම වැඩි කරගන්න. අයවැය ගැන බලන්න. අපි මේ දෙකම බලන්නේ නැතිව තමයි මුදල් පරිහරණය කරන්නේ. අපිට වැඩියෙන් ලැබෙනකොට වැඩියෙන් වියදම් කරනවා. වැඩියෙන් වියදම් කරන්න පුරුදු වෙච්චාම අඩුවෙන් ලැබෙන වෙලාවට වැඩියෙන් වියදම් කරන්න ක්‍රමයක් නැති වෙනකොට ගැටලුවක් වෙනවා. ඇයි? ආදායමක් උපයලා ඒක එකතු කරගෙනත් නැහැ. ලසන්ත මහත්මයා ඊටාම පැහැදිලිව මේ විරාමයට පෙර ආතුව කිව්වේ අන්න ඒ කාරණාව. එතකොට තමයි අපි අමාරුවේ වැටෙන්නේ. අපිටම මේක කළමනාකරණය කරගන්න ඔබ ආදායම් වැඩි කර ගැනීම, ඒ වගේම අයවැය ලැබෙන මුදලයි වියදම් කරන මුදලයි අතර වෙනස, ඒ වෙනස තුලින් ලැබෙන මුදල ඒ විදියටම වියදම් කරන්නේ නැතිව ඉතිරියක් කරගෙන ක්‍රමානුකූලව වැය කරන ආකාරය ගැන තමයි මේ පැහැදිලි කිරීම කළේ. මම හිතනවා ඔබට ඒක වැදගත් ඒක. මම තව කාරණාවක් අහන්න කැමතියි වෙන්නේ මෙහෙම එක ඔබ සාර්ථකව ව්‍යාපාරය කරගෙන යනවා. ඒ ව්‍යාපාරය පොඩියට ආරම්භ කළා. අපි ගිය පාර වැඩසටහන ගිතාම හොඳට ඒක පැහැදිලි කළා. මෙහෙමයි ආවේ කියන එක. දැන් අද වෙනකොට ව්‍යාපාරය තුල භාණ්ඩ විශාල ප්‍රමාණයක් පරිහරණය වෙනවා. දවස ගානේ ජනතාව එතනට එනවා, ළමයි එනවා, ඒයට උදව් කරනවා, ගෙවීමේ ක්‍රමක් තියෙනවා, විවිධ ආකාරයට උදව් කරනවා. ඒකට දැන් මේක දැන් ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාරය.
දැන් ඉදිරියට කොයි ආකාරයටද තවදුරටත් ට්‍රාන්ස්පෝර්ට්ස් ව්‍යාප්ත වෙන්නේ? කොළඹ කේන්ද්‍ර කරන් ඉන්නවද? තවත් යන්න පුළුවන්කමද? දන්න අය කොළඹට එනවා. ඇවිල්ලා තමයි ගන්නෙ. කොහොමද? සාමාන්‍යයෙන් අර මේ බිස්නස් වල කියන මැනේජ්මන්ට් වල කියන කරන්න තියෙන දේ වෙලපහින් කියන්න එපා කියලා. ඒ හුඟක් ඒවා තියෙනවා. තිබුණාට මගේ මේ මම ළඟදීම ඩුබායි වල ෂෝරූම් එකක් දාන්න ඉන්නේ. එහෙමයි ඇමරිකාවේ. ඒ දෙකේම ෂෝරූම් දෙකක් ඕපන් කරන්න ඉන්නේ. ඒකම මම මේ අර තියෙන තොග වෙළඳාමකට පටන් ගන්න ඉන්නේ. එතකොට මම ඒක කරේ නැත්තේ මේ මගේ වටා ඉන්න රීටේල් කස්ටමර් මේ සිල්ලර කණ්ඩායමක් ඉන්නවා නිෂ්පාදකයෝ ටික. ඔව් එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඔවුන් හරි බයයි. දැන් මම බාණ්ඩ ගෙනවා කිව්වහම මේ තොග වෙළඳාම කරනකොම බයයි ඉතින්. මම දැන් සාමාන්‍යයෙන් මට කැන්ඩි ඔය කුරුණෑගල එහෙම වටේම shops දාන්න ආසයි. ඒ කියන්නේ පොඩි පොඩි outlets. ඉතින් ඒ දාන්න ගියාම මට ප්‍රශ්නයක් එනවා දාන්න එපා එහෙම කියලා කියනවා කට්ටිය. මොකද මගේ නම බ්‍රෑන්ඩ් එක මගේ තියෙනවා The Transports කියන බ්‍රෑන්ඩ් එකට උඟ කට්ටිය බයයි. මොකද මම මේ ඔබතුමා ළඟට ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ මම හොඳට මේ ස්ටඩි කරලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක ස්ටඩි කරලා තියෙනවා. මම ඉස්කෝලේ ගියාට අවුට් වුණාට පස්සේ එළියට ඇවිල්ලා මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ව්‍යාපාර කියන එක හොඳට ඒ කියන්නේ ටෙම්පරාදු වෙලා ඒ කියන්නේ වැටිලා මේ කොහොමද ගොඩ එන්නේ කියන එක මම හොඳට කරා. මම කාලයක් වංචා වැඩ කරන්න ගියේ නැති හින්දා මට ලොකු විශ්වාසයක් තියෙනවා මං ගැන. ඔබතුමා ළඟට හරි ප්‍රසිද්ධ ළඟට හරි මට යන්න පුළුවන් ලංකාවේ ඕන තැනකට. අන්තිම මාව හුඟක් ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා ඔය මේ නාට්‍ය වල ඉන්න කට්ටිය ඒ වගේම ඔය ඒ කියන්නේ ඔය ඇක්ටර්ස්ලා ඉඳන් ඒගොල්ලන් ප්‍රොඩියුසර්ස්ලා ඉඳන් ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා ව්‍යාපාරික හුඟක් මාව ආශ්‍රය කරනවා. ඉතින් ඒ වගේම මම හුඟක් තැන් වල ස්පොන්සර් කරනවා. ඉතින් ඒ වගේ මම හුඟක් තැන් වලට යනවා. ඒ යනකොට දැන් මට හිතන්නේ නැති කට්ටිය මට මුණ ගැහෙනවා. සමහරට ඒගොල්ලොත් ආසයින් ඉඳලා මාව හම්බ වෙන්නේ. මට ආසයන් හැම හින්දලා කියන එහෙම හම්බෙන්නේ. මට ගිය සුමානෙත් මට අගමැතිතුමිය හම්බ වුණා. ඉතින් මේ වගේ දේවල් හිතනකොට නේ වෙන්නේ. ඉතින් ඒකින්ද මම කට්ටියට කියන්නේ හැමගාන කියන්නේ තමයි හිතන දේ තමයි වෙන්නේ. ඒකින්ද හොඳ දේවල් කරන්න. මට ලොකු කොන්ෆිඩන්ස් එකක් එක තමයි මම මේ යන්නේ. ඒ යනකොට මට බය නැතුව මම අර මේ කියන්නේ ඕන දැනක අර මේ බය නැතුව යන්න පුළුවන් ලෙවලට මම ඉන්නවා. ඉතින් ඒකින්ද මම දැන් මේ අපි ස්කෝර රග පටන් ගන්නවා රග වලට යනවා ක්‍රිකට් දැන් මේලා ටූර්නමන්ට්ස් යනවා මේලා අවුරුදු සුවල් එනවා. මොකද අවුරුදු සීසන් එකනේ. බිග් මැචස් ආදිකට මේවට ගියා. ඉතින් ඒකත් එක්ක ලොකු මේ වෙනසක් මම දකිනවා. ඒකම මේ අවුරුදු සීසන් එකේ මම හුඟක් හොටල්ස් වලට ගියා. හැබැයි හොටල්ස් ඔක්කොම ෆුල් පැක්. ඉතින් මම මේ කියන්නේ ජනතාවගේ පොඩි වෙනසක් දකිනවා. ඒකම මම දකිනවා මොකක් හරි ලොකු වෙනසක් වේගන එනවා. ඉතින් මේක දිගටම යන්න පුළුවන් නම් හොඳයි. මම අනිත් එක කියන්න කැමති මේ රටේ තියෙනවා ප්‍රොවින්ෂියල් 9ක්. මේ 9 පාලනය කරන ගවර්නර්ස්ලා ඉන්නවනේ. මේගොල්ලෝ දැනගන්න ඕනේ ඒ තියෙන ඒ සිටි ඒ ප්‍රොවින්ෂියල් එකට පිට රටින් ගෙනල්ලා ෆැක්ටරිස් ගෙනල්ලා ඒ පොලිසියත් එක්ක එකතු වෙලා කතා කරලා මේවා නිකන් ඉන්න අය. මේ අනවශ්‍ය දේවල් භාවිතා කරන කට්ටිය. ස්මගලින් සහ වෙන පාතාල මේ වගේ දේවල් වෙනවනේ. මිනිස්සුන්ට හිරිහැර වෙන තැන් ඔක්කොම හොයලා ඒවා හොයාගෙන අඩු කරලා නැති කරගන්න පුළුවන් විදියට තමන්ගේ මේ පළාත හදන්න ඕන කියන දා මම ඉන්නේ. මම තව කාරණාවක් කටගෙන මෙහෙම එකක් දැන් ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට්ස් කිව්වම ඒකේ බ්‍රෑන්ඩ් එක. ඒක ඇත්තටම ඒ ගැන ආයි අහන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කල්පනා කරන්නේ එතනින්ම ගන්න ඕනේ කියලා තමයි කොළඹට හුඟක් අය කේන්ද්‍රගත වෙනවා. ඒතකොට දැන් ඔබ හරි හොඳ සංකල්පයක ඉන්නවා. අනෙකුත් ක්‍රීඩා භාණ්ඩ විකුණන පොඩි ඒවා ලංකාව පුරා තියෙන අයට ඒ අවස්ථාවට ඉඩකඩ දෙන්න ඕන නිසා උන්ගේ කීවත් ආගෙන ඔබ ඒක ව්‍යාප්ත කරන්නේ නැහැ. නැත්තම් දැන් සාතෝස් කීල්ස් රිචඩ් පීරිස් කාගිල්ස්ලා වගේ ලංකාව පුරාම ඔබට ව්‍යාප්ත කරන්න ජාලාවක් සහ නමක් තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට්ස් කියලා නුවර දැම්මත්, මාතර දැම්මත්, ගාල්ලේ දැම්මත්, යාපනයේ දැම්මත් මේ එකක් තියෙනවා. ස්ටෝල් එකක් දාන්න පුළුවන්. නමුත් ඔබ ඒක කරන්නේ නැහැනේ දැන් අර තත්ත්වෙ උඩ. නමුත් මේ මිනිස්සුන්ට දැන් ඔබ හුඟක් අයට උදව් කරනවා. ඒ ප්‍රදේශවලට අර සාමාන්‍යයෙන් වරලත් ආයතනයක් විදිහට එහෙම නැත්නම් දැන් නියෝජිතයෙක් විදිහට chance කියන නාමයෙන් ඒ අය තමයි කරගෙන යන්නේ අනිකුත් outlets වගේ.
අන්න එවැනි සංකල්පයක් තියෙනවද ලංකාව පුරාට යන්න? නෑ මං ඇත්තටම ඉස්සරින්දම්ම මේ ෆුඩ් සිටි වලට විරුද්ධයි. ඔව්. කියන්න ඕනේ මම නම කියන්නේ මොන ෆුඩ් සිටිද කියලා. ඔව්. ඒක විරුද්ධයි කියන්නේ පොඩි මම හුඟක් වෙලාට බඩු ගන්නේ පොඩි මේ කඩවලින් තමයි මම බඩු ගන්නේ. ඉතින් අර ක්‍රෙඩිට් කාඩ් එකකින් තමයි ෆුඩ් සිටි එකේ අර ඒවයි නැති බඩු තමයි ෆුඩ් සිටි එකෙන් ගන්නෙ. ඉතින් මම විරුද්ධයි මොකද අපි හැම කෙනාම සල්ලි තියෙන නැති කෙනා හැම කෙනෙක්ම පොඩි කඩයකින් බඩු ගත්තනම් ඒ කඩේ උඩට ගේන්න පුළුවන්. ඉතින් මේ පොඩි දේවල් අපි හිතන්න ඕනේ. ඊට පස්සේ අපි තව එකක් හිතන්න අපි දැන් දඹදිව යනවා අපේ අය. අපි එයා ලංකාවේ නෙමෙයි යන්නේ. වෙන ෆ්ලයිට්ස් වල යන්නේ. අපේ එයා ලංකාවේ ෆ්ලයිට්ස් වල ගියා නම් අපිට එයා ලංකාව දිනු කරන්න පුළුවන්. ඒක පොඩි කෑම එකේ පොඩි අවුලක් තමයි තියෙන්නේ. ඒක හදා ගන්න ඕනේ. මම මේක දිගටම කියනවා. ඉතින් අපි මේ වගේ පොඩි ටැක්ටික්ස් තියෙනවානේ. ඒවෙන් තමයි රට ගොඩ ගන්න ඕනේ. මේක ඇත්තටම කියනවා හෙට ජනාධිපතිතුමා කිව්වොත් අපි මහන්සි වෙන්න ඕනේ මේක රට ගොඩ දාන්න හැම ළමයාම ඉගෙන ගත්තොත් තමයි ජොබ් එක රැකියාවක් ව්‍යාපාරයක් ව්‍යවසායයක් වෙන්න පුළුවන්. හරිම ලේසි මහන්සි වෙන්න ඕනේ. ඒක එක්තරා කාලයක්. ඒ කාලේ මහන්සි වෙලා ඉගෙනගෙන හරි අපි මේ කෑ ගහන රොබෝල හදන්න නෙමෙයි මේ. අපි කියන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න කියන්නේ ඉගෙන ගත්ත කෙනෙකුට තමයි වැඩක් කරන්න පුළුවන්. වැඩක් දෙන්නේ. තේරෙන්නේ නැති කෙනෙකුට දෙන්න බෑනේ. අපි කොහොම පයිලට් කෙනෙකුට නෙමෙයි නම් කොහොමද ප්ලේන් එකක් ගෙනියන්නේ? ඉතින් ඒ වගේ ඩ්‍රයිවිං බැරි නම් වාහනයක් කෙලවන්න බැරි නම් බෑනේ දෙන්න. ඉතින් ඒක හුඟක් අය තේරුම් ගන්න මේ වෙලා තියෙන්නේ අපේ රටේ හුඟක් අය නිකන් කන්න බලා ඉන්නවා. මේක නවත්තන්න ඕනේ ඉස්සලා. මේක දේශපාලනයෙන් ආපු දෙයක්. අනිත් එක අපේ රටේ මේ රට කොච්චර කවුරු කතා කරත් අපි යුද්ධයක් ඉවර කරේ හින්දා අපිට මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ මේ ගුරුවරුන්ගෙන් මේ රට වෙනස් වෙන්න ඕනේ. එතනින් තමයි හැදෙන්නේ. අධ්‍යාපනයෙන්. එතකොට අපේ හාමුදුරු ගොල්ලන්ගෙන් පොඩි අඩුපාඩුවක් වෙනවා. පොලිසියෙන් වෙනවා. එතකොට ලෝයර්ස්ලාගෙන් සහ පොලිටිෂියන්ස් ලාගෙන් දේශපාලනයෙන් මොකද මේ පස් දිනා තමයි මේ රට හදන්න මුල් වෙන කට්ටිය. වෙන කට්ටියට බෑ. මේගොල්ලෝ මේ ටීචර්ස්ලා හරියට ඉගැන්වුවේ නැත්තම් හොඳ ටීචර්ස්ලා ඉන්නවා. අත් දෙක නල්ලේ තියලා වදින්න පුළුවන් ටීචර්ස්ලා ඉන්නවා. ඒ අතර 75%ක්ම දැන් හුඟක් ටීචර්ස්ලා උගන්වන්නේ නැහැ. ටීචර්ස්ලාට ඉස්සලා මොටිවේෂන් එකක් දෙන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශය. දීලා මේ අධ්‍යාපනය අපේ හොඳයි. ඒකට ඇඩ් කරගන්න ඕනේ අපිට කවද මේ අධ්‍යාපනය හොඳයි. ඒකට තව ඇඩ් කරන්න තියෙනවා. නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය වෙන්න ඕනේ. කළා ඒක ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරන්න ඕනේ. මොන්ටිසෝරි තියෙනවානේ ලංකාවේ. පෙරපාසල්. මේ ඔක්කොටම ඉංග්‍රීසි සිංහල දෙමළ අපි දෙන්න ඕනේ සින්දු විතරයි. ඒ ළමයාට වෙන මුකුත් දෙන්න නරකයි. ඒ කියන්නේ ඇල්ෆබෙට් එකවත් සිංහල හෝඩියවත් නෙමෙයි දෙන්න ඕනේ. සින්දු කියන්න දෙන්න ඕනේ ළමයිට. අනිත් එක හැම කෙනෙක්ම මේ ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා ස්ටේජ් එකේ නගින්න පුරුදු කරන හැම ළමයෙන් බයේ පාරේ ඇවිදින්නේ ජොබ් එකකට යන්නේ නැහැ. ජොබ් එකට මීටි මත් වුණ හැංගෙනවා. මොකක් හරි උත්සවයක් තිබුණාම අපි කාට ඒ ආයතනයකට ගියත් හරි ඒ ආයතනය ගැන කෙටි හැඳින්වීමක් කරනකොට ඔක්කොම හැංගෙනවා. ඔව් කවුරුද ඉදිරිපත් වෙන්නේ? තමන් ගැන මොකක් හරි හැංගෙනවා. ඒ හැංගෙන්නේ බයක්. මේ බය නැති කරන්න එක්ක ඉංග්‍රීසි භාෂාව එහෙම නැත්නම් ස්පීච් එක මේ දෙක තමයි බය ලංකාවේ. ඉතින් මේක මිනිස්සුන්ගේ බ්ලඩ් වලට කියලා මේ බය. මේක නැති කරන්න ඕනේ ඉස්සල්ලාම. මේක ඉතින් ඔය අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා ක්‍රීඩා අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ස්කූල් ඒ කියන්නේ ඇසෝසියේෂන් එකයි මේ ඔක්කොම එකතු වෙලා මේවා වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒතර ගවර්නර්ස්ලා ඉන්නවා මධ්‍යම රජයක් තියෙනවා. ඉතින් මේකත් එක්ක හොරකම වංචාව දූෂණ නැති වෙන්න ඕනේ. වරාය එයාපෝට් එක RMV එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් මේවා හුඟක් අයතා කරන CGR එක හුඟක් ගණන් දෙනවා අයතා වෙනවා තාමත් වෙනවා ඒව නවතින්න ඕනේ. ඉතින් මේ ඔක්කොම කරලා මේ අඩු වුණොත් තමයි හදන්න පුළුවන්. අයිතම හැම කෙනෙක් සිස්ටම් කියන දෙයක් තමයි හැම තිස්සම කියන දෙයක් තමයි ඔයා හැම කෙනෙක්ම තමන්ට ඒ කියන්නේ උඩට යන්න ඕනේ නම් අමාරුම ඒ කියන්නේ බොස් කෙනෙක් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ බයින වැඩ වැඩි තැනක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක ගන්න ඊට පස්සේ අවුරුදු 10ක වැඩ කරලා උඩට යන්න. හැබැයි දැන් ඒ ජොබ් එක කරන කට්ටියට ඒ ජොබ් එක කරන්නේ නැතත් හරි ව්‍යවසායකෙක් වෙන්න හරි ඉස්සලාම ජොබ් එකකට යන්න. ගිහලා එතනින් ඉගෙන ගන්න හුඟක් දේවල්. දැන් මම රට වෙනස් කරන්නලා ඔබතුමා මගෙන් අහුවම මට කියන්න තියෙන්නේ ව්‍යාපාර විතරමයි මේ රට වෙනස් කරන්න පුළුවන්. ව්‍යාපාරයකට අපි ඉස්සර පෙන්ෂන් එකක් ගන්නනේ
මේ ඔක්කොම අය ආණ්ඩුවේ ජොබ්ස් වලට ගියේ. දැන් ඒක ඉවරයි. දැන් මේ රට හදන්න ව්‍යාපාර හැර මම දන්න මගේ ඒජ් එකට මම මෙතනම යනවා. මගේ පස්සේ හුඟක් අය එනවා. මම දකින දේ ව්‍යාපාරිකයෝ හොල්මන් සමහර තැන්වල සල්ලි තමයි පවර්ෆුල්. ඒකේ ඉඳ සල්ලි නැතුව මුකුත් කරන්න බෑ. මම අර බය නැතුව කියන කවුරු ඉන්නවනම් ඊළඟ සැරේ ගෙන්නන්න මම පෙන්නනවා සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ. කිසිම කෙනෙක් මොන්නා වුණා ආමුදු කෙනෙකුට උනත් සල්ලි ඕනේ. අනිවාර්යෙන් මම කියනවා. ඒකින්ද මම කියපු පස් දින අතර මේගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ. අනිවාර්යෙන් අපි ඉස්සලාම අපේ ළමයිට කියන්න ඕනේ සල්ලි තැනකට එනකොට සල්ලි හොයන්න ඕනේ. හැබැයි කිසිම තැනක ආයෙත් සල්ලි හොයන්න යන්න එපා. දැන් ඒ ළමයි ඉගෙන ගන්න නැති හින්දා තමයි අර පාතාලට ගිහිල්ලා කුඩු විකුණලා වෙන සිගරට් ඒ කියන්නේ මත්පැන් ඒ කියන්නේ අරක්කු සිගරට් ඒවා මේවා විකුණන්න අපේ ව්‍යාපාර අපි කියන්නේ නැහැ. ඒවා ඇල ශනික සල්ලි. ඒවා හොඳ දේවල් නෙමෙයි ඉතින්. ඒවල කරන අය ඉන්නවා. ඉතින් මම නම් මාළු එක්කත් අල්ලන්න කැමති නෑ බලන් ඉන්නවටවත්. ඒ වුණාට ඒක අය ව්‍යාපාර කරනවා. ඒ මං කියන්නේ අර විදියට කරන්න නිවැරදි විදියට කරගෙන යන්න අනිවාර්යයෙන්ම සල්ලි හොයන්න පුළුවන්. අන්ට හිතන දේ තමයි වෙන්නේ. මම මේ කියන්නේ මේ අද ඉඳන් මං කියන ඕන කෙනෙක් හිතලා වැඩ කරොත් ඒ ටාගට් එක ඇචීව් කරන්න පුළුවන්. මට මේ දැනුත් එහෙම වුණා. මට හිතන දේ හරියනවා. ඒක තමයි කියන්නේ මං අනිත් ඔක්කොටම කියන්නේ ඔයා හැමදාම ටිකක් පාඩම් කරන්න. ටිකක් ඒ කියන්නේ හොගාලා ඕනේ. ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් හොඳට කතා කරන්න ඕන නම් මාස් 3යි. ඕනම ලැන්ග්වේජ් එක. මම ඇතුළුව අපි තාම ඒක කරන්නේ. ෆ්‍රෙන්ච් ඕන නම් මාස් 3යි. චයිනීස් ඕන මාස් 3යි. හැබැයි මාස් 3 හොඳට මාස් ෆෝන් එක අයින් වෙන්න ඕනේ. ටීවී එකෙන් අයින් වෙන්න ඕනේ. ගොසිය යාළුවොත් එක්ක chat කරනම නම් බෑ. මාස 3ක් මහන්සි වෙන්න. ඔයාට ඕනම භාෂාවක් පුළුවන්. අපිට මේ ලංකාවේ කවුරුහරි කියන්න බෑ කියලා. ඒ කියන්නේ මං කෝටි 2.30ම කියන්නේ. අපිට හිතුවත් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ රටේ බිලියනස්ලා ඇති කරන්න පුළුවන්. වගා කරන්න. හරි ගුරුවරු ඉන්න මම කොච්චර කියනවද උගන්වන්න බෑ YouTube channel එකක්. පොඩි දෙයක්ද? මම මල් පැල ගන්න යනවා. මල් පැල රුපියල් 5000යි පොඩි මල් පැල. මං අපේ ගෙදර වගා කරා. ඒ මල් පැල ගත්තට පස්සේ ඊට වඩා ලොකුවට ලස්සනට ඒතර මල් පැලයක් විකුණලා හරිය හොයන්න පුළුවන් නම් මල් පැල මාසෙට මල් පැල 10 විකන රුපියල් 50000ක් ඇවිල්ලා. හරි. හිතන්න ඕනේ සල්ලි හොයන්න. රෙවුන්ස් හොයන්න මේ මම බොරල්ලහන්දියේ ඉන්නේ. ලංකාවේ තියෙන ඒ කියන්නේ සිටි එකෙන් ඩේන්ජරස්ම කුඩු බොන අය වැඩිම හිඟන්නෝ වැඩිම සිටි එක. මම කියන්නේ මේක අඩුම ගානේ මේකවත් ක්ලියර් කරන්න නැහැ කියන්නේ මධ්‍යම රජය දැනගන්න ඕනේ. එතකොට ප්‍රොවින්ෂල් එකක් ගත්තත් කොළඹ නගරය කියලා ගත්තත් ඒක ඒ පැත්තෙන් ගවන දැනගන්න ඕනේ. පොලිසිය දැනගන්න ඕනේ. ඉතින් මම හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. මේකට අපි ඔක්කොම සපෝට් කරන්න ඕනේ. තාම හැබැයි මේ බොරාල නගරය සුද්ධ කරගන්න පුළුවන් විදියට අඩු ගන්න ප්‍රචාර අපි මිනිසුන්ට අපේ ඇටිටියුඩ් වෙනස් කරන්න ආකල්ප. තාම කාටවත් ගිහිල්ලා නැහැ ආකල්ප. ආකයි කියන්නේ මහන්සි වෙන්න. මහන්සි වුණොත් අපිට ජය ගන්න පුළුවන් කියන කවුරුත් කියලා නැහැ. ඉස්කෝලේ කියන පාඩම් කරන්න. ඇයි පාඩම් කරන්න හේතුව හොයලා දෙන්න ඕනේ. ඔයා ලොකු නාම ලේසි දැන් මං ගත්තොත් මම නිකන් මෙහෙම කියන්නම්. ඔබතුමාට හැම තිස්සෙම ඕන දෙයක් කන්න පුළුවන් නම් ඕන තැනකින් ඕන හොටෙල් එක නවතින්න පුළුවන් නම් Tamanට හිතන වාහනේ ගන්න පුළුවන් නම් ඕන ඇඳුම ඕන රටකට යන්න පුළුවන් නම් ඔයා හොඳට ඉන්නවා. එහෙම නැත්නම් අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනේමයි. වයිදර් හොඳ කතාවකින් අපිට අවසන් කරන්න පුළුවන් කමක් ලබන්නේ ඔබට හිතෙන දේ මේ ලංකාව දැනට වෙනස් කරන්නේ මේ ටියුෂන් ගුරුවරු. ඕන් මාර්ග මහන්සියලා මේ ළමයි ගොල්ලුව හදන්න. සහ මමත් උදව් කරනවා වගේම ශ්‍රී ලංකා ප්ලේස්ලා අර්ජුන මහේල සංගක්කාර රොෂාන් මානාම මේ දිල්ෂාන් ලසිත් මාලිංග කුලසේකර මේ වගේ හුඟා ක්‍රීඩක චමින්දවාස් ඒ වගේ හුඟා ක්‍රීඩක ප්‍රමාණයක් මිනිස්සු දන්නේ නැතුව සෑහෙන උදව් කරනවා ඒගොල්ලෝ සමාජයට. සෑහෙන මහේල සංගක්කාර මට කෝල් කර කාලා කියන්න එපා කියනවා. ඉතින් ලසිත් මාලිංගේ එහෙම ඉතින් ඒ වගේ සෑහෙන රොෂාන් මානම සෑහෙන උදව් කරනවා අපි දන්නේ නැති වුණාට. ඉතින් ඒගොල්ලොත් එක්ක මම ඉන්නවා. ඉතින් මේ අපි දන්නේ නැති පැත්තක් ඒ වගේම ටියුෂන් ගුරුවරු ටිකක් ඉන්නවා. ඒ වගේම මානව සම්පත් කළමනාකරන හැකියාව පිළිබඳ උපදේශකවරු ඉන්නවා. කුමා ඉද්දමල්ලේන බාති අත්තනායක මොහන් පල්ලිය ගුරු තව ඉන්න හුඟක් කට්ටිය ඉන්නවා. ටියුෂන් ගුරුවරු නැත්තම්
අද අපි ලොකු අමාරු වැටලා ඉන්නේ. ඒක මං කියන්න ඕනේ. තවරු අවුරුදු 5ක් යනකොට ලංකාවේ හුඟක් ප්‍රමාණයක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. රයිට්. ඇත්තටම හොඳ කාරණාවක් අවසානයේ මුසු කළේ ඔබට. මේ සමාජයට විශාල සේවාවක් නිහඬව කරන පිරිසක් ගැන නිර්ලෝභීව කරුණු ඉදිරිපත් කළා. මොකද ඒක විය යුතු දෙයක් වුන් කියන්නේ නැහැ. ඒ කාරණාවත් එක්ක ඇත්ත වශයෙන්ම කියනවා නම් ලසන්ත මහත්මයාත් විශාල සේවාවක් කරන කෙනෙක්. ඒ නිසා අපිට මේ කතා බහෙන් අවසාන වෙනකොට ඔහු බොහෝ කාරණා තරුණයන්ට ඔබට සමාජයේ හැමෝටම කිව්වා කොයි ආකාරයකද කටයුතු කරන්න ඕනේ යම් කිසි දෙයක් හිතුවොත් ඒ හිතන දේ ක්‍රියාත්මක කරන්න දැනුම ලබා ගන්න මහන්සි වෙන්න අත්දැකීම් ලබා ගන්න නොපසුබට උත්සාහයෙන් කටයුතු කරන්න කියන කාරණා සියල්ලත් එක්කම ඒ නිසා අද යාල් ටීවී පුරවැසි කිරුළ තුලින් ඔබ හමුවට ආපු චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. යාල් ටීවී පුරවැසි කිරුළ මෙතකින් සමාප්ත වෙනවා. ලබන සතියේත් මේ වෙලාවට හමු වීම අපේක්ෂාවෙන් අපි සූදානම්. ඔබට සුබදායි දවසක් වේවා.